Hi guys, මම මේ දැන් යන්නේ Arts and Education faculty එකේ building එකක් ඇතුළට. දැන් වෙලාව 6යි. දැන් ඔක්කොම lectures ඉවර වෙලා තියෙන්නේ. හැබැයි මේ ළමයි ඉන්නවා. ළමයි පාඩම් කරන කට්ටිය ඉන්නවා. අපි lecture room එකක් ඇතුළට ගිහින් බලමු කොහොමද තියෙන්නේ කියලා. මේක study area එකක්. මේ ඉතින් පුටු දාලා එහෙම කියන්නේ මෙතන cafe එකක් තියෙනවා. සල්ලි ගන්න දෙන්නේ. මම මේ දැන් ආවේ මේ ළමයි නැති වෙයි කියලා හිතා. කොහෙද ළමයි ඉන්නේ? මට ඉතින් ඔක්කොම අල්ලන්න බෑ. මම හින්දා මේ අරහෙට ගිහින් එන්න. මේ දැන් මේක එක මේ ආර්ට් ෆැකල්ටි එකේ ආර්ට් මේන් බිල්ඩින් එක. ඒ කියන්නේ ලස්සන බිල්ඩින් එක. ආර්ට් එකේ තියෙන ලස්සන එක. මේ ඉතින් මේකේ සෑහෙන ඒරියා එකක් තියෙන ස්ටඩිස් වල. දැන් මේ මං ඉන්නේ පාරෙන් ඇතුල් වෙන්න පුළුවන් තට්ටුවේ. මේ පොඩකින් හරි මම මේ ලෙක්චර් රූම් එක ඇතුළට යන්න තමයි හදන්නේ. අපිට මෙන්න මේ බටන් එක ඔබලා මේක අරගන්න පුළුවන්. ඔන්න මේ තවදුරටත් තියෙනවා මේකේ ලෙක්චර් එකක් තියෙද? ලෙක්චර් එකක් නැහැ නේ. මේක ඔබුව මේක ඇරෙනවා. මේ ඉතින් ලෙක්චර් රූම් එක. මේක එක දවසක් අපේ මොනවාද ඉවෙන්ට් එකක් තිබ්බා. මේ ලෙක්චර්ස් වල සෑහෙන ෆැසිලිටි ගොඩක් තියෙනවා ළමයින්ටත් එහෙම තමයි. මේක එක පුටු જાතියක් තියෙනවා. මේක කැරගෙන පුටු જાතිය. දැන් මට තියෙන ලෙක්චර් රූම් එකේ නම් මේ එහෙම කැරගෙන පුටු නැහැ. මේසේ මේ වගේ නෙමෙයි ඒක මේව කරන්න බෑ. ඉතින් ලස්සනයි. හරිද? පේනවනේ ලෙක්චර් රූම් එක. අලි ප්‍රොජෙක්ටර් එකක් තියෙනවා, බෆර් තියෙනවා. මේ ලෙක්චර්ට තියෙන ෆැසිලිටිස් ඔන්න බලන්න. මේ ටච් පැඩ් එකක් තියෙනවා, පෑන එහා පැත්තේ තියෙනවා. ඊපස්සේ කීබෝඩ් එකයි ස්ක්‍රීන් මේ ස්ක්‍රීන් එකේ ප්‍රොජෙක්ටරේ වැටෙන එක පෙන්නනවා. මයික් එකයි වයර්ලස් ඕන නම් මෙතන වයර්ලස් මයික්ස් උත් තියෙනවා. ඇඟේ ගහ ගන්න දෙකයි අරවා දෙකයි. ඊළඟට මේ කැමරා එක එකෙන් එතකොට මෙතනට දාලා මේ zoom කරලා අල්ලන්න පුළුවන්. මේ ඊළඟට මොන හරි අවුලක් වුණොත් කෝල් කරන්න ෆෝන් නම්බර් එකයි ඒ බඩු ටික තියෙනවා. ඊළඟට මෙන්න මේකේ වයිට් බෝඩ් එකකුත් තියෙනවා. මගේ හෝල් එකේ නෑ වයිට් බෝඩ් නෑ. මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන්ස් වලට දෙකක් තියෙනවා. මේ උඩ තියෙන්නේ AC හරි හීටර් මොන හරි දාන ඒකේ අර ලොකු ඒරියා එකකට දාන්නේ. එහෙනම් තමයි ඉතින්. අපි අන්න තමයි වාඩි වෙලා තියෙනවා. ඒ මොකද්ද? එකක් බලන්න. ඒකත් එක්සිට් එක. අනිත් පැත්තේ එක්සිට් එක දුක. ප්‍රෙස් කරා. වැඩි කරන්නේ. මං හිරුණා. නෑ. අනිත් පැත්තේ එක්සිට්. හරි අපි දැන් යන් වොෂ්රූම් එක බලන්න. මේවට මං ගිහින් නෑ. හින්දා මං ඒ වස්සට යන්න දඟලන්නේ නැති ඉන්නවා. මෙහි ස්ටඩි ස්පේස් එන ගොඩක් තියෙනවා. ඊළඟ දවසේ මාත් යන්න ඕන. අර තියෙන ලිෆ්ට් එක. අපි යන් ලිෆ්ට් එකේ. අපි දැන් යම් බලන්නේ 9 මිනිත්ට. මොනවද කියනවා මයුරියලි? මේ කරුලයි. මං එනකොට පොඩ්ඩක් එළිය වුණා. හැබැයි මේක රතු පාටයි මට ඇතුළට යන්න බෑ. අයියන් පල්ලෙහාට මේ බලන්න මෙතන සැනිටයිසර් මෙව්වද මේ වගේව මේ තියෙනවා හැමතැනම. මේ ගස්සට මට යන්න බැරි වුණාට අර ගස්සේ මිනිස්සෙක් ඉන්නවනේ. අයියා නෙමෙයි කරන්නේ නැත්තේ. ඉන්න බලන්න පේනවද දන්නේ ඔයාලට. එළිය. cool. මං ඉන්නේ කොහෙද? මං ඉන්නේ මේ පැත්තේ. හැබැයි පේන්නේ නෑ මං හිතන්නේ. අර ඔය ලයිට් වැල් වගේ තියෙන්නේ වාහන නේද? ඒව එමීට මූව් වෙන්නේ. හරිසෝ. ඔන්න 6 වෙනි තට්ටුව. ඒකට යන්නත් බෑ. 4ට යම් බලන්න.
ඔන්න 7 වෙනි තට්ටුව. අයියෝ මේ ඔක්කොම එක වගේ. 4 වෙනි තට්ටුවනේ. වෙන යන්න පුළුවන් තරම් නැහැ. ඒ හින්දා මේ එළියට යන්න කියලා ආවා. යනවා දැන් මං එළියට. ඔය මේ පැත්තේ යා. මේවට කියන්නේ කියුබ්ස් කියලා. හරිද? මෙන්න මේකක් අස්සට වෙලා පාඩුවේ වැඩක් කරලා අනිත් අයට පෙන්නේ තියෙනවා. මේ කට්ටිය ඉන්නවා. මං හිතුවේ කවුරුත් නැහැ කියලා. මේ හරියනම් ඉතින් කොමන්ම කොමන්. ඊපස්සේ මෙන්න මෙහෙම ඉඳගන්න ඒවා තියෙනවා. කකුල් උඩ තියන් ඉන්න ඕන. කකුල් උඩ තියන් ඉන්න නිදියන කට්ටියත් ඉන්නවා හොඳේ. මේ සැහැනිනා. මේ හරි ඉතින් ඉවරයි. මෙතන කැෆේ එක. දැන් මම එළියට යනවා. එළියට යන්නත් ඉතින් අර මේව බන්න පුළුවන්. මෙතන බන්න බෑද? මේක සෙල්ෆ් නෙමෙයි මොකද්ද සෙන්සර් එක. මේ මෙව්ව මේ කොළ පාටනේ. මේ රතු පාට උනත් මේ අරින්න බෑ. මේ බලන්න මේ කාලේ මේ මොනවාද ඕටම් එක මේ කොළ ගුඩ් මේ හොඳයි පයින් ගහ යන්න පුළුවන් සමහර තැන්වල. මේ හරියන බයි තියන්න පස්සේ තියන්න නෙමෙයි මේ මොකද්ද වෙන බිල්ඩින් එකකින් හමු